ආයලුන හැමෝටම ඉතින් මෙම සතියේ ලග්න පලාපල ඉතින් ඔබගේ ලග්නෙට කොහොමද කියලා බලමු. 6 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ඔබේ ලග්නෙට කොහොමද කියලා තමයි ඔන්න අරගෙන වෙලා තියෙන්නේ. ඉතින් සතියෙන් සතිය මාසෙන් මාස අවුරුද්දෙන් අවුරුද්ද ලග්න පලාපල ඉක්මනින්ම දැනගන්න. හරිම තොරතුරු හරියටම දැනගන්න. තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් දැම්ම එකතු වෙන්න. එකතු වුණොත් තමයි වාට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔබගේ ලග්නෙට කොහොමද කියලා. එහෙනම් channel එකට එකතු නැති කෙනෙක් කෙනා දැම්ම එකතු වෙන්න. මේ වීඩියෝ එක නොදන්නට බන් share කරන්න. එහෙනම් අපි බලමු ඔක්තෝබර් මාසේ 6 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ඉතින් ඔක්තෝබර් මාසේ 6 වෙනිදා සිට 12 වෙනිදා දක්වා මෙම ලග්න 12ටම ලග්න පලාපල අපි දැන් බලමු. ඒ වගේ මේෂ ලග්න හිමියන්ට අපි බලමු පළවෙනි ලග්න මේෂ ලග්න හිමියන්ට මෙම සතිය කොහොමද කියලා. වියදම් තත්ත්වය කියන්නේ පළවෙනි ඒ දවස් කීපේ වියදම් තත්ත්වය අධික වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ වියදම් තත්ත්වය අධික වෙන බවක් පෙන්වුම් කරනවා. ඉතින් ඔන්නගෙන ඔබ වියදම් පොඩ්ඩක් අඩු කරගන්න බලන්න පළවෙනි දවස් දෙක තුන. ඉතින් ඒ වගේම සතියේ මැද දවස් වෙනකොට ඔබට ප්‍රබල තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රබලත්වය කට්ටියත් එක්ක වැඩ කරන්න ඒ වගේම ප්‍රසිද්ධිය ඇති වෙන කාලයක් කියලා කියනවා. සතියේ අවසාන දවස් කීපයේ ඔබට වාසිදායක ලැබෙන මුදල් ලැබෙන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම වාසිදායක වැඩ කරින් මුලා වැඩ කරත් මොන වැඩේ කරත් ඔබට වාසියක් ලැබෙන වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔබට ඊළඟ ලග්නෙ වූ උසම ලග්න හිමියන්ට බලමු මෙම සතියේ දවස් යාළුවෝ සමග විනෝද චාරිකා යන්න ලැබෙන කාලයක් මුල් දවස් ටික. ඉතින් ඔන්න මුල් දවස්වල ඔබට සතියේ මුල් දවස්වල ඔබ විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්. සමහර යාළුවොත් එක්ක ඇවිදින්න වෙන්න පුළුවන්. සතුටෙන් ඉන්න ලැබෙන කාලයක්. ඉතින් යාළුවොත් එක්ක මෙම සතියේ මුල. ඒ වගේම සතියේ අග වෙනකොට ඔයාලට සතියේ මැද වෙනකොට සතියේ මැද දවස් ඔබ හදාගත්තු නම. ඒ කියන්නේ ඔබ නමක් හදාගෙන තියෙනවනේ ඒ නම පළඳු වෙන්න පුළුවන්. ඒ නම ගොඩක් කට්ටිය කතා වෙන්න පුළුවන්. ඒ වගේම වැරදි දේවල් මත ඔබට පටවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ දේවල් හානි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔබ හදාගත්තු නම. ඒ වගේම සතියේ අන්තිම දවස් වාසනාව ඉස්මතු වෙන කාලයක්. ඒ කියන්නේ ඔබට වාසනාව ඉස්මතු වෙන කාලයක්. ඉතින් ඔබට මිල මුදල් ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම මිථුන ලග්න හිමියාට මේ සතියේ මුල් දවස් උසස් වීම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ උසස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් මේ කියන්නේ උසස් වීමක් වගේ බලන්න හිටියනම් මේ දේවල් ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. සතියේ මුල් දවස් ටික. ඒ වගේම සතියේ මැද දවස් කාට හරි රැවටෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන වංචාවට අහු වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. කාට හරි ඔබ රැවටෙන්න පුළුවන්. ඉතින් ඔබගේ මිල මුදල් අපතේ යන්න පුළුවන් කාට හරි රැවටිලා. ඉතින් ඔබ වඩුවක් ගන්න හිතාගෙන මිල මුදලක් වියදම් කරා නම් සතියේ මැද වෙනකොට ඒක එන්නේ නැති වෙන්න පුළුවන්. සල්ලි විතරක් දීලා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ දේවල්ට අහු වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. ඔබ රැවටෙලි කාර්ය දේවල් වලට අහු වෙන්න පුළුවන් වෙන කාලයක් සතියේ මැද. ඒ වගේම සතියේ අවසානයේ ඔබේ හැකියාව ඉස්මතු වෙන කාලයක්. ඉතින් ඔබ තරඟ විභාග වලින් ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ජය ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනි. කටක ලග්න හිමියන්ට බලමු අපි එහෙනම් මෙම සතිය කොහොමද කියලා. සතියේ මුල් දවස් කීපය රට යන්න හිතාගෙන හිටියා නම් ඒවා සාර්ථක කර ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. ඔබ රට යන්න හිතාගෙන හිටියා නම් ඒ දේවල් සාර්ථක කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න සතියේ මුල් දවස් ටිකේ. ඒ දේවල් වලට යමුනොත් ඔබට ඒ දේවල් සාර්ථක කර ගන්න පුළුවන්. සතියේ මැද අලුත් තැනක් අලුත් රැකියාවක් වැඩ බාර ගන්න ලැබෙන කාලයක්. ඒ කියන්නේ අලුත් තැනක අලුත් රැකියාවක් වැඩ බාර ගන්න ලැබෙන කාලයක්. ඉතින් ඔන්න ඔබට සතියේ මැද. ඒ වගේ සතියේ අවසාන දවස් ඔබට ඉරිසියාකාරව ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඉරිසියාකාරවගෙන් ඔබට කරදර ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා සතියේ අවසාන දවස් ටික. ඉතින් අපි බලමු සිංහල ලග්න හිමියන්ට මෙම සතිය කොහොමද කියලා. සතියේ මුල් දවස් කීපය සතුරන් ඇති වෙන්න කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ සතුරන් ඔබට ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සිංහල ලග්න හිමියන්ට සතියේ මුල් දවස් ටික. ඉතින් ඒ වගේ සතියේ මැද දවස් අන් අය අතර ඔබ කතා බහට ලක් වෙන චරිතයක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධිය ඇති වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඔබ ප්‍රසිද්ධිය ඇති වෙන්න පුළුවන් සතියේ මැද වෙනකොට ඔබට ඔබ කරන කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. කරන කටයුතු වලින් ප්‍රසිද්ධිය ඇති වෙන්න පුළුවන්. ඔබේ නම ගමේ වෙන්න පුළුවන්. ඔබේ පවුලේ ඇතුලේ වෙන්න පුළුවන්. කතා බහට ලක් වෙන ඔබ ගැන කතා බහට ලක් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙන කාලයක් කියලා කියන්න ඕනි. ඒ වගේම අවසාන දවස් කීපය අලුත් හවුල්කරුවන් සමග අලුත් වැඩ ආරම්භ කරන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනි. ඉතින් ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ට බලමු මෙම සතිය කොහොමද කියලා. සතියේ මුල් දවස්වල මංගල කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනි. සුබ ආරංචියක් අහන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනි. ඔබට පවුලේ කෙනෙක්ගේ වෙන්න පුළුවන් කොහොම හරි සුබ ආරංචියක් ලැබෙන කාලයක්. ඒ වගේම අහන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනි. මංගල කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ඒ දේවල් වලට ඔන්න ඒ දේවල් වලට යමුනොත් ඔබට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කාලයක් කියලා කියන්න ඕනි. ඉතින් ඒ වගේම සතියේ අවසාන රැකියාව කටයුතු වල තිබුණු බාධක ඉවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට රැකියාවක් කරන තැන වෙන්න පුළුවන්, ව්‍යාපාරය කරන තැන වෙන්න පුළුවන්. බාධා තිබුණා නම් ඒ දේවල් ඉවත් වෙන කාලයක් කියලා කියන්න ඕනි. ඔබට තුලා ලග්න හිමියන්ට සතියේ මුල් දවස් කීපය සතුරන් පරාජය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනි. ඒ වගේම සතියේ මැද දවස් කීපයේ ඔබට කනගාටු ලෙඩ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කනගාටු ඇති වෙන්න පුළුවන්. ලෙඩ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා සතියේ මැද. ඉතින් ඒ වගේම සතියේ අවසානයේ දවස් නොපවන ඒ කියන්නේ
ඔබට සාමාන්‍ය ඔබ කේන්දර බලන්න ඒ වගේ දේවාල ගානේ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අත්හදා බලන්න ඒ වගේ දේවල් වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ සාත්‍රි පැත්තට ඔන්න ඔබට යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම යන්න යොමු වෙන කාලයක් කියලා යන්න හිතන කාලයක් කියලා කියන්න ඕනේ. සාමාන්‍ය ඔබේ කේන්දරේ බලා ගන්න, ගෙදර කට්ටිය කේන්දරේ බලා ගන්න, ඒ වගේම සාමාන්‍ය දේවාල පැත්තට වගේ ඔය දේවාල පස්සේ වගේ යන්න පුළුවන් වෙන කාලයක් කියලා ගන්න හිතන කාලයක් කියලාත් ඔබට කියන්න ඕනේ. ඒ වගේම අපි බලමු ඊළඟ ලක්ෂණ උච්චක ලක්ෂණ හිමියන්ට මේ සතියේ කොහොමද කියලා. මුල් දවස්වල තරඟ විභාග වලින් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉගෙනුම ලබන ලබු වෙනවා නම් ඔන්න ඉගෙන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉගෙන කටයුතු සාර්ථක කරගෙන තරඟ විභාග වලින් ජයග්‍රහණය ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම සතියේ මැද දවස් අසනීප වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබ අසනීප වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් වලට ප්‍රතිකාර ගන්න නැති වුණොත් ඔබට මේ විදිහට අසනීප වැඩි වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. අපි එහෙනම් බලමු සතියේ අවසාන දවස් කීපේ කොහොමද කියලා. බඩු බාන්න බිඳී යන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබට බඩු බාන්න බිඳී යන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබ අතෙන්. ඉතින් ඒක දේවල් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා සතියේ අවසාන දවස් ටික. ඉතින් ඒ වගේම ධනු ලග්න හිමියන්ට මෙම සතිය කොහොමද කියලා බලමු. සතියේ මුල් දවස්වල මිල මුදල් අතට ලැබෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ මිල මුදල් තියෙනවා ඔබට. ඒ දේවල් ලැබෙන්න තිබුණු දෙයක් වෙන්න පුළුවන්, ණයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ඉල්ලපු මුදලක් වෙන්න පුළුවන්. කොහොම හරි මිල මුදල් ඔබට අතට ගැවසෙන ඒ වගේම අතට ලැබෙන්න තියෙන කාලයක් කියලා කියන්න ඕනේ. සතියේ මැද ඔබට කරදර වැඩි වෙන දවසක් කියලා කියන දවස් කීපයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔබට කරදර තියෙන්න පුළුවන් දවස් සතියේ මැද වගේ වෙනකොට කරදර වැඩි වෙන කාලයක්. ඒ වගේම සතියේ අවසාන දවස් සමාජයෙන් එක් කරන කටයුතු සාර්ථක කරගන්න සමාජයත් එක්ක කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙනම් බලමු මකර ලග්න හිමියන්ට කොහොමද මෙම සතිය කියලා. සතියේ මුල් දවස්වල හැකියාව පෙන්වන්න තමන්ගේ මුදල් ලැබෙන කාලයක්. ඒ කියන්නේ තමන් හැකියාවෙන් වැඩක් කරන කෙනෙක් නම් ඉතින් සමාජයට වෙන්න පුළුවන්. නැත්නම් ඔබ හැකියාවෙන් ඔබ වැඩක් කරන කෙනෙක් නම් ඉතින් ඔබට ඒ හැකියාව පෙන්වලා මුදල් උපයන්න පුළුවන් හොඳම මාර්ගය ඔන්න විවර වෙන කාලයක්. ඒ වගේ මේ වගේ මුදල් වැඩිපුර හොයන්න ලැබෙන කාලයක්. ඔබේ හැකියාවෙන් මුදල් ලැබෙන කාලයක්. ඒ කියන්නේ හැකියාව පෙන්වලා මුදල් හොයන්න ලැබෙන කාලයක්. වැඩිපුර මුදලක් හොයන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම සතියේ මුල් දවස්වල ඉතින් ඒ වගේම සතියේ අවසාන දවස්වල කියන්නේ මැද දවස්වල ඉතින් ඔබට සතියේ මැද දවස්වල වාහන අලුතෙන් වැඩි කරන ඒ කියන්නේ වාහනයක් මිලදී ගන්න හිතානම් ඒ වගේම ගෙදර දොරට බඩු වගේ දේවල් ගේන්න හිතානම් ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඒ දේවල් ගේන්න හිතන කාලයක්. ඒ වගේම වාහනයක් බලන්න යන්න ඒ වගේම වාහනයක් අලුත් වැඩි කරන්න හිතන කාලයක් කියලා කියන්න ඕනේ සතියේ මැද. සතියේ අවසාන වෙනකොට ව්‍යාපාර කටයුතු දියුණුව ඇති කරන්න පුළුවන් වෙන කාලයක් සුබ කාලයක් කියලා කියන්න ඕනේ. ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් ඒ දේවල් සුබ කාලයක්. ඉතින් අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන සුබ කාලයක් කියලා කියන්න ඕනේ. දියුණුව ඇති කරගන්න කාලයක් කියලා කියන්න ඕනේ ව්‍යාපාර කටයුතු වලින්. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ට බලමු අපි මෙම සතිය කොහොමද කියලා. සතිය මුල් දවස් කීපේ ඔබට කාගේ හරි මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ කාගෙන් හරි මුදලක් ලැබෙන්න පුළුවන් හැකියාව තියෙන මුදල් ලාභ ලැබෙන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම කාගෙන් හරි මුදලක් ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා සතියේ මුල් දවස් ටික. ඒ වගේම සතියේ මැද දවස් ඉඩකඩම් ගන්න හොඳ කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ සතියේ මැද ඉඩකඩම් ගන්න හොඳ කාලයක් ලැබෙන කාලයක් කියලා කියන්නේ ඔබට සමහර විට උරුමෙන් වෙන්න පුළුවන්, කායින් හරි වෙන්න පුළුවන් හැකියාව තියෙන නැත්නම් ඔබට ගන්න හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඉඩකඩම් වෙනට ගන්න සුබදායක කාලයක්. ඒ වගේම ගන්න හිතන කාලයක් කියලා කියන්න ඕනේ. හැකියාව තියෙන ඔබට ලැබෙන තිබුණු දෙයක් නම් ඒ ලැබෙන කාලස වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ සතියේ මැද. ඉතින් ඒවා සතියේ අවසාන කාලයේ කටයුතු වලින් ජයග්‍රහණය හිමි කර ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ කලා කටයුතු කරන කෙනෙක් නම් ප්‍රසිද්ධිය ඇති කර ගන්න පුළුවන් හැකියාව තියෙන මේ දේවල් දාන්න හොඳම දවසක්. ඉතින් ඔබ සාමාන්‍ය අලුත් නිර්මාණයක් කරලා තියෙනවා නම් ඔන්න ඔබට මෙම සතියේ අවසානයේ වගේ දේවල් දාන්න ඔබ ප්‍රසිද්ධියත් ඇති කර ගන්න පුළුවන්. ඔබ ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන් වෙන කාලයක් කියලාත් ඔබට කියන්න ඕනේ. එහෙනම් අපි බලමු අවසානයේ ලග්නය වූ මීන ලග්න හිමියන්ට මෙම සතිය කොහොමද කියලා. සතියේ මුල් දවස්වල අමතක නොවන විශේෂ සිදුවීමක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔබට අමතක නොවන විශේෂ සිදුවීමක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා සතියේ මුල් දවස් ටික. ඒක නිසා ඒ වගේම සතියේ සුබ ආරංචියක් ඒ කියන්නේ මිල මුදල්. ඒ කියන්නේ මිල මුදල් තෑගි ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. සතියේ මුල ඔයාලට මිල මුදල් ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. සුබ ආරංචියක් අහන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම සතියේ අවසාන ඇවිදින්න යන්න ලැබෙන කාලයක් වගේම නිවාස මාරු කරන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. සතියේ මැද මිල මුදල් ලැබෙන්න පුළුවන් ඔබට. ඉතින් සතියේ මැද මිල මුදල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම සුබ ආරංචියක් අහන්න ලැබෙන කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම සතියේ අවසානයේ ඔබට ඇවිදින්න යන්න ලැබෙන කාලයක්. ඒ වගේම නිවස මාරු කරන්න ගයක් තිබුණා නම් ඒ ගේ මාරු කරලා අලුත් ගයකට යන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. මේ දේවල් වලට යොමු වෙන්න හිතාන හිටියනම් ඒ දේවල් වලට යොමු වෙන්න හොඳ කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔන්න මෙම සතියේ ලග්න පලාපල ලග්න 12ටම කියලා අවසන්. ඒ වගේම මාසෙන් මාස සතියෙන් සති දවසෙන් දවස ඔයාලට ලග්න පලාපල බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මගේ channel එකට තාමත් ඔයාලා එකතු වෙලා නැත්නම් ඊළඟ සතියේ ලග්න පලාපල බලන්න මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. එකතු වුණොත් තමයි ඔයාලට මේ වගේ තොරතුරු මේ වගේ ලග්න පලාපල හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක නොදන්නවට බන් ෂෙයා කරන්න. ගිහිල්ලා එන්න තවත් ලග්න පලාපල වීඩියෝ එකකින් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්.